දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට ලක් වූ මාතලේ රිවර්ස්ටන් කලාපයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඊයේ එක් වුණා. නැවත ප්‍රතිසංස්කරණය කිරීමට අසීරු තත්ත්වයක පැවති රිවර්ස්ටන් මාර්ගය මේ වන විට සැහැල්ලු වාහන ගමනාගමනයට සුදුසු වන අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට පියවරගෙන තිබෙනවා. මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මාර්ගය ඉදිරියේදී සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිතයි. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මාර්ග සංවර්ධන අධිකාරියේ මාතලේ විධායක ඉංජිනේරු සංජීව ප්‍රනාන්දු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ චමින්ද මොරේමඩ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වුණා. අපිට මේ තියෙන ප්‍රධාන මාර්ගයේ මේ ගිලා බැසීම් 26 වෙනි සතකුම් කණුව වගේ ආසන්නයේ සිද්ධ වෙච්ච මීටර 220ක් 230ක් වගේ ප්‍රමාණයක් සිද්ධ වෙච්ච මේ නායම් හා ගිලා බැසීම් හේතුවෙන් අතර අපි මීටර් සති 3කට විතර වගේ ඉස්සෙල්ලා එනකොට මම හිතන අපි මෙතන ඉන්න මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරී මහතුන් හැර අපි සියලු දෙනාටම මේක නම් නැවත කවදා ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් වෙයිද කියන සැකේ තමයි තිබ්බේ. ඒ සිදුවලා තිබ්බ හානිය දැක්කාම. ඉතින් මම හිතන්නේ අපි හැමදෙනාම එකම ජාතියක් වශයෙන් උත් මම හිතන්නේ ස්තුතිවන්ත වෙන්න වෙනවා මාර්ග සංවර්ධන අධිකාරියට හා ඒ සඳහා ඒ නිලධාරීන්ට ඒ සඳහා තමන්ගේ උපරිම දායකත්වය ලබා දුන්න ශ්‍රී ලංකා යුද හමුදාවට සති 3ක් වගේ කාලයක් ඇතුළත මෙච්චර විශාල හානියක් වෙච්ච ඒ ගිලා බැස්මට ලක් වූ ප්‍රදේශය ඊයේ දවස වන විට ප්‍රතිසංස්කරණය කළා తాවකාලිකව අපේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරී මහතුන්ගේ උපදෙස් මත මේ දෙපැත්ත යා කළා දැනට සැහැල්ලු වාහන යන්න පුළුවන් මට්ටමට ඊයේ දවස් වෙන විට පාර සකස් කරලා දීලා තියෙනවා. මේ වෙන විට සැහැල්ලු වාහන සඳහා මේ ස්ථානයේ අපි සති 3ක් වගේ කෙටි කාලයක් තුරදී NBRO නිර්දේශ මත පාසබල් කරලා තියෙනවා. ඒතර මේක අපිට විශාල අභියෝගයක් වුණා. මේ අභියෝගය ජය ගන්න ඇත්තටම මගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සැහැණ මහන්සියලා කටයුතු කරා. ඒත් එක්කම අනිත් සියලුම ආයතන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලුම දෙනා මේ කටයුත්තට අපිට විශාල සහයෝගයක් දැක්වුවා. මේ තරම් ඉක්මනින් මේ පාර පාසබල් කර ගැනීම සඳහා. පසුගිය නොවැම්බර් මාසයේ සිදුවුණු දිට්ඨා සුලිකුණාටුවත් සමග මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග විශාල ප්‍රමාණයක් මේ හානියට ලක් වුණා නායම් හේතුවෙන්. ඉතින් ඒකෙන් එකක් තමයි මේ රිවර්ස්ටන් මාතලේ රිවර්ස්ටන් හරහා ලග්ගල තියෙන මාර්ගය. එම මාර්ගයේ මේ 26 වෙනි කණුවත් 27 වෙනි කණුවත් අතර තරමක විශාල ප්‍රමාණයේ නායමක් සිදු වුණා. සිදු වෙලා මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවහිරීමක් සිදු වුණා. එහිදී ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් මූලික පරීක්ෂණයක් සිදු කරලා මාර්ග සංවර්ධන අධිකාරියට අදාළ බලධාරීන්ටත් වාර්තාවක් නිකුත් කළා. ඒ වාර්තාව අපි ප්‍රධාන වශයෙන්ම සලකා බැලුවේ කෙටි කාලීනව මේ මාර්ගය ගමනාගමනයට විවෘත කරන්න කොහොමද කියලා. ඒ සමගම කෙටි කාලීනව සහ දිගු කාලීනවත් මේක ස්ථාවර කළ යුතු වෙනවා. ඒ කරුණු දෙකාලලලා අපි වාර්තාවක් සකස් කරලා බාර දුන්නා. ඒ අනුව මේ වන විට මං හිතන්නේ සාර්ථක මට්ටමින් කෙටි කාලීන නිර්දේශ ක්‍රියාත්මක කරමින් මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් පවතිනවා.